කවදා හරි ඔයාට මෙහෙම දැනිලා තියෙනවද? පිරිසක් ඉන්න තැනකට උදාහරණයක් විදිහට පන්ති කාමරයකට හරි රැස්වීමකට හරි ටිකක් පරක්කු වෙලා යද්දි ඒ කාමරයේ ඉන්න හැමෝම Taman දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් නැත්තම් හදිස්සියෙම ගමනක් යද්දි ඔයාගේ අඳින ඇඳුමක පොඩි පැල්ලමක් ගෑවුනහම මුළු ලෝකෙම ඒක දකීවි. අනිත් අය ඒ ගැන හිනාවේ කියලා හිතෙන ලොකු බයක් ඔයාට දැනිලා තියෙනවා. අපි ගොඩක් වෙලාවල් වලට අපේ අදහස් ප්‍රකාශ කරන්න අලුත් දෙයක් පටන් ගන්න යම් කිසි වෙනස් විදිහ ඇඳුමක් අඳින්න පවා දෙපාරක් හිතනවා. එකට ප්‍රධානම හේතුව තමයි අනිත් අය මොනවා හිතයිද කියන බය. අපි හිතනවා අපි කරන කියන හැමදේම අපේ අඩුපාඩු අපේ වැරදීම් අනිත් අය ලොකුවට දකිනවා කියලා. අපි වටේ ලොකු ආලෝක ධාරාවක් එහෙමත් නැත්නම් ස්පොට් ලයිට් එකක් පත්තු කරලා තියෙනවා වගේ හැමෝගෙම අවධානය තියෙන්නේ අපේ දිහා කියන එක තමයි අපේ යටිහිත අපිට කියන්නේ. ඒත් ඇත්තටම අනිත් අයට අපි ගැන හිතන්න කොච්චර වෙලාවක් තියෙනවා. අද මනස සහ ජීවිතය තුළින් අපි කතා කරන්නේ අපේ ජීවිතයේ සතුට සහ නිදහස නැති කරන මේ අනවශ්‍ය බය ගැන මනෝවිද්‍යාවේ මොකක්ද කියන්නේ කියන එක ගැන. මේක හරියට අවබෝධ කරගත්තහම ඔයාගේ ජීවිතය ගන්න තීරණ ගොඩක් සැහැල්ලුවෙන් ගන්න පුළුවන් වෙයි. මේ තත්ත්වය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ The Spotlight Effect එහෙමත් නැත්තම් ආලෝක දහරා අවචරණය කියලා. මේ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නේ කොනෙල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයෙක් වන තෝමස් ගිලෝවිච් විසින්. ඔහු ඉතාමත්ම අපූරු පර්යේෂණයක් කරනවා. විශ්වවිද්‍යාල ළමයි පිරිසකට ටිකක් ලැජ්ජා හිතෙන විදිහේ පින්තූරයක් තියෙන ටී-ෂර්ට් එකක් අඳවලා වෙනත් ළමයි පිරිසක් ඉන්න කාමරයකට යවනවා. මේ ටී-ෂර්ට් එක ඇඳගෙන හිටපු අය හිතනවා මේ කාමරේ හිටපු අයගෙන් 50%ක්වත් තමන්ගේ මේ විහිළු සහගත ඇඳුම දකින්න ඇති කියලා. හැබැයි පර්යේෂණය අවසානයේදී බලද්දි කාමරේ හිටපු අයගෙන් 20%කටත් වඩා මේ ඇඳුම ගැන කිසිම මතකයක් තිබුණේ නැහැ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? මනෝවිද්‍යාවට අනුව මේකට හේතුව තමයි අපේ මොලේ තියෙන ඊගෝසෙන්ට්‍රිසම් එහෙමත් නැතිනම් ආත්ම කේන්ද්‍රීය ස්වභාවය. අපි ඉපදුණු දවසේ ඉඳලා මේ ලෝකෙ දකින්නේ අපේම ඇස් දෙකෙන්. අපේ හැඟීම්, අපේ ප්‍රශ්න, අපේ සිතුවිලි තමයි අපිට තියෙන ලොකුම දේවල්. ඒ නිසා අපි හිතනවා අපි ලෝකෙ දකින විදිහටම අනිත් අයත් ලෝකෙ දකින්නේ අපිව කේන්ද්‍ර කරගෙන කියලා. නමුත් සත්‍යය තමයි ඒ හැම කෙනෙක්ම ඉන්නේ එයාලගෙම ලෝකවල. එයාලගෙම ප්‍රශ්න ගැන හිතමින්. ඔයාගේ කමිසෙ තියෙන පැල්ලමට වඩා එයාට වටින්නේ එයාගේ කොණ්ඩේ අවුල් වෙලාද නැද්ද කියන එක ගැන විතරයි. මේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක එහෙමත් නැතිනම් අනිත් අය මොනවා හිතයිද කියන බය අපේ එදිනෙදා ජීවිතේ කොහොමද විනාශ කරන්න කියලා අපි දැන් බලමු. හිතන්න ඔයා රැකියාව කරන තැන වැදගත් රැස්වීමක් තියෙනවා. ඔයාට ඉතාමත්ම හොඳ අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න. හැබැයි ඔයා කතා කරන්නේ නැහැ. මගේ අදහසට කට්ටිය හිනාවෙයිද? මම කතා කරද්දි වචන පැටලෙයිද? එහෙම ඔයා හිතලා නිහඬ වෙලා ඉන්නවා. ඔයාගේ ප්‍රගතිය එකම තැන නවතිනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය. ඒ කියන්නේ Facebook, Instagram වගේ දේවල් වලදීත් මේක ගොඩක් දකින්න පුළුවන්. ෆොටෝ එකක් දාගන්න කලින් අපි කීපාරක් එක දිහා බලනවද? මේකේ මාව මහතට පේනවද? මේක දැකලා යාළුව මොනවා හිතයිද? මේ වගේ අනවශ්‍ය විදියට හිතන එක අපිට ගෙනෙන්නේ විශාල මානසික පීඩනයක්. තවත් සමහරු Taman ආසම කරන විනෝදාංශයක් කරන්න, ආස කරන කෑමක් කන්න හෝ ගමනක් යන්න පවා බයයි සමාජයෙන් එල්ල වෙන බලපෑමට. මේ බය නිසා අපි ජීවත් වෙන්නේ අපේ ජීවිතේ නෙමෙයි. අනිත් අයගේ බලාපොරොත්තු වෙනුවෙන් හදාගත්ත බොරු ජීවිතයක් ඇතුලේ. ඇත්තටම කිව්වොත් අනිත් අය මොනවා හිතයිද කියන බය කියන්නේ
අපි විසින්ම අපේ මනසට දාගත්තු අදෘශ්‍යමාන හිරගයක් වගේ දෙයක්. එහෙනම් මේ අනවශ්‍ය බයෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ? මනෝවිද්‍යාව අපිට මේ සඳහා ඉතාමත්ම ප්‍රායෝගික විසඳුම් කිහිපයක්ම ලබා දෙනවා. පළවෙනි එක තමයි අවධානය පිටතට හැරවීම. මීළඟ වතාවේ ඔයාට සමාජය මැද්දේදී බයක් හෝ අපහසුතාවයක් දැනුනොත් ඔයා ගැනම හිතන එක නවත්තලා ඔයා වටේ ඉන්න අය දිහා හොඳින් නිරීක්ෂණය කරන්න. බලන්න එයාලා කොච්චර කාර්යබහුලද කියලා. එයාලා ඉන්නේ එයාලගේ ෆෝන් වල. එහෙමත් නැතිනම් එයාලගේම කල්පනාවක. කවුරුත් ඔයාගේ අඩුපාඩු හොයන්න බලාගෙන නෑ කියන එක ඔයාටම ඊට පස්සේ තේරෙන්න ගන්නවා. දෙවෙනි උපක්‍රමය තමා ඉතින් මොකද ක්‍රමවේදය. ඔයා මොකක් හරි කරන්න බයෙන් ඉන්නවනම් ඔයාගෙන් අහන්න අනිත් අය ඒක දැක්කොත් ඉතින් මොකද වෙන්නේ කියලා. මං උදාහරණයක් කියන්න. මම පාරේ වැටුනොත් කට්ටිය හිනාවෙයි. ඉතින් මොකද? එයාලට තප්පර 10කින් ඒක අමතක වෙලා යයි. අන්න ඒ යථාර්ථය ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරමින් තේරුම් ගන්න උත්සාහ කරන්න. තුන්වෙනි දේ තමයි කුඩා පියවරෙන් බයට මුහුණ දීම කියන ක්‍රමවේදය. එක පාරටම ලොකු දේවල් කරන්න යන්න එපා. අනිත් අය මොනවා හිතයිද කියලා බයෙන් හිටපු පොඩි දෙයක් තෝරගෙන අදම එක කරන්න. තමන් ආස කරන ඇඳුමක් අඳින එක, නැත්තම් කෙනෙක් එක්ක අලුතින් කතාබහ කරන එක, මේ දේවල් කරද්දී ලෝකෙ පෙරලෙන්නේ නෑ කියන හැඟීම ඔයාට ඔයාගේ මොලේට පුහුණු කරන්න පුළුවන් වෙනවා. ඒ හරහා ඔයාට පුළුවන් වෙනවා ලොකු අභියෝග ජයග්‍රහණය කරන්න. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම තමන්ගෙම කතන්දරේ ප්‍රධාන චරිතය වෙලා ඉන්නේ. ඔයාගේ කතාවේ ප්‍රධාන චරිතය ඔයා වුණාට අනිත් අයගේ කතාවේ ඔයා නිකම් පසුබිමින් යන සුළු චරිතයක් විතරයි. මේක අහද්දී පොඩි දුකක් හිතුණත් මේක තමයි අපිට ලැබෙන ලොකුම නිදහස. අනිත් අයට ඔයා ගැන හිතන්න වෙලාවක් නෑ කියන එක තේරුම් ගත්ත දවසට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට කිසිම බයක් නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ස්පොට් ලයිට් එක තියෙන්නේ ඔයාගේ හිතේ විතරයි. ඉතින් ඔයාගේ ජීවිතේ මේ වගේ අනිත් අය මොනවා හිතයිද කියලා බයේ අත්හැරපු දේවල් මොනවද තියෙන්නේ? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු. මනෝවිද්‍යාව තුළින් ජීවිතය දිනන්න මනස කියවන්න කැමතිනම් අදම මනස සහ ජීවිතය අපේ නාලිකාවත් එක්ක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. බෙල් එක ක්ලික් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට ඒක දැනගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මතක තියාගන්න. මනසේ බලයෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් කියලා. සුබ දවසක් ඔබට. ජය.